ඔබේ ජීවිතේ ගොඩක් අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන් තාම හදාගන්න බැරි වෙච්ච. හැබැයි ඔබ බණ අහන එක නවත්තන්න එපා. සමහරවිට අඩුපාඩු දැම්ම හදාගන්න බැරි වෙයි. බණ අහන්න. බණ අහගෙන යනකොට යම් දවසක් එනවා ජීවිතේ Tamanට මේ කියපු ධර්ම කාරණා තදින් හිතට වදින දවසක් එනවා. අපේ ජීවිතේ අපිට තියෙන හැලහැප්පිලි ප්‍රශ්නත් එක්ක සමහරවිට ජීවිතේ එපා වීම ඇති වෙන දවස් එනවා. සමහර කියන්නේ මැරුණා නම් හොඳයි. අන්න ඒ වෙලාවට අර අහපු ධර්මයේ Tamanට පිහිටට පවතින. සමහර වෙලාවට Tamanට තමන්ගේ ජීවිතේ දැන් ඔය වගේ වැරදි අඩුපාඩු තිබ්බ කෙනෙක් බණ අහගෙන යනකොට තමයි බණ අහද්දි තමයි කුසල් මොනවද අකුසල් මොනවද කියලා තේරෙන්නේ. පින් මොනවද පව් මොනවද හොඳ මොකද්ද නරක මොකද්ද මං කරන දේ යහපත්ද අයහපත්ද මේකේ ආදීනව මොනවද අපාය බය මේ ඔක්කොම තේරෙන්නේ බණ අහනකොට. එතකොට මේ බණ අහගෙන ඉන්න කෙනා දැන් මුකුත්ම නොදන්න කෙනා ඔහේ අකුසල් කර කර මැරෙනකන් ඉන්නවා.